උපදිහිතා මෙදිනා යන කල මහ ගංගා නොගලයි වවුදිනා ගිනි මැද යන කල මා නොදැවේ ගිනිදෙල් නොම ඇවිලේ ඔබ මගේ දෙවිවේ සැක නොදැනේ තුතිවේ සමිදේ තුතිවේ මගේ ජීවනය ඔබවේ ඔබ මගේ රැකවරණය වේ ගැලවූ මාත සත්‍යය ඔබමයි සැබවයි සමිදේ සැබවයි මගේ ජීවනයම ඔබවේ ඔබ මගේ රැකවරණය වේ ගැලවූ මාත සත්‍යය ඔබමයි සැබවයි සමිදේ සැබවයි සැබවයි සමිදේ සැබවයි සැබවයි සමිදේ සැබවයි පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුදාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමේන් අප සමිලාලන් වන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් වසලන් සමග භවතිවා ඔබ සමගද භවතිවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි දෙවි පියාණන් වහන්සේගේ අසීමිත ආදරය ඉතා විශාල බව ඔබයි මායි හඳුනා ගන්නට අවශ්‍යයි. උදාහරණයකට පේදුරුව ගත්තාම පේදුරු මිනිතුමා ඉතාමත් ආදරෙයි යේසුට. ඒ වගේම යේසුස් ඒ විදියටම පේදුරුට ආදරෙයි. මේකේ කියන්නේ සහෝදර ප්‍රේමයක්වත් අසල්වාසී ප්‍රේමයක්වත් නෙමෙයි. මේ ප්‍රේමය තුල කියන්නේ දෙවිදුන් සමග අපි පවත්වන්නට ඕන ඒ අසීමිත ප්‍රේමය පිළිබඳවයි. දෙවිදුන් කෙරෙහි තිබෙන ආදරය තමයි පේදුර එදා යේසුට දැක්ුවේ. අර සැලැස්ම තුලයි පේදුරුට යේසුව හම්බ වුණේ. ඔබටයි මටයි අද යේසුව ආරාධනා කරනවා ප්‍රේමය තුල හම්බෙන්න. ඉතින් අද විශේෂයෙන්ම මලුන්ගේ මාසයේදී මලුන්ව ස්වර්ගයට රැගෙන යන්නට අපට ඉඩ අප්‍රස්ථාව උන්වහන්සේ අපට ලබා දීලා තිබෙනවා. අපේ ආදරණීයන්ව නැවතත් අපි එක්කම ස්වර්ගයට රැගෙන යන්න උන්වහන්සේ අපට වරම් දීලා තිබෙනවා. ඒ හින්දා උන්වහන්සේගේ යේසුදෝ පෙමට ස්තුතිවන්ත වෙමින් අපි කරපු පව් වැරදි අඩුපාඩුකම් වෙලහිනිකම් ඔබේ දුර්වලකම් සියල්ලක්ම අපි දෙවි පියාණන් වහන්සේට ස්තුති දෙමින් මේ මොහොතේදී අපේ පව්කම උදෙසා පසුතැවිලි වෙමින් යාඥා කරමු. सर्व बलधारी देव्यान वහන්සේටද සහෝදර සහෝදරියනි
ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතවසු කරමින් මම බොහෝසේ පව් කළමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එන් භාග්‍යවත් නිජ කන්‍ය මරිතුමියගෙන්ද සියලු සුදවරයන් හා සාතුවරයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරයනි ඔබගෙන්ද මෞදේසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අනවනත වෙලා සිටිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ලෝක පාපවල හරන දේවාජ බාලකෝ ස්වාමීනි අපට කරුණා කර මැනව. ලෝක පාපවල හරින දේවාජ බාලකෝ ක්‍රිස්තෝනි අපට කරුණා කර මැනව. ලෝක පාපවල හරින දේවාජ බාලකෝ ස්වාමීනි අපට කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද සුසින්තාලේ ජීවත් වන මනුෂ්‍යයාටද සාමෙද වේවා. දෙවේ සමිඳුනේ බැලූ පුත්‍රයාණනි යානන් වහන්සේගේ පුත්‍රයාණනි අපි ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට මහිමේ පළ කරමු. ඒ පුත්‍ර ක්‍රිස්තුනේ දෙවි සමිදානනි දේව බැටළු පොතක යන්නනි යානන් වහන්සේගේ පුත්‍රයාණනි වේවවර්ණ වහන්සේ අපට කරුණා කළ මැනව. වේවවර්ණ වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව. මක්නිසාද අශුද්ධාත්මයන්න් වහන්සේමය එකම සමිදානන් වහන්සේමය එකම අත්විඳි උත්කෘෂ්ඨ දෙවියන් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. සියලු දෙනාම අසුන් ගනිමු දේව වාක්‍ය කියවීම සඳහා. එක සාමුවෙල් පොතෙන් උපුටාගත් කොටසකි. තවද දාවිද් හා ඔහුගේ මිනිස්සු තුන්වැනිදා ගීගලකට පැමිණි නොය. ඉර ප්‍රථම අමේලෙක්වරු දකුණු දිශාවට ගීක්වලටත් විරුද්ධව ඇවිත් ගීක්වලට පහර දී ඒක ගින්නෙන් කුළුසා දමා සිටි ස්ත්‍රීන්ව කුඩා සියල්ලන්ද වාල්ටගෙන කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන යන්ට ගියෝය. දාවිද උගේ මිනිස්සුද නුවරට පැමිණ කල ඒක ගිනිලා තිබෙන බවත් උන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දරුවන්ද වාලට අසු වී ගිය බවත් දුටුවෝය.
සමග සිටි සෙනගද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැති වෙන තුරුම ශබ්ද නග ඇඬුවෝය. දාවිද් භාර්යාවන් දෙදෙනා වන යසරේලිද අබිනෝව සහ කාර්මේලි නාවල්ගේ භාර්යාව සිටි අබියාල්ස්ද වාලට අසු වී ගියෝය. දාවිද් තද අමාරුවකට පත් විය. මක්නිසාද මුළු සෙනගගේ සිට තම තමුන්ගේ පුත්‍රයන්ද දුවරුන් ගැනද ශෝකුණ බැවින් ඌට ගල්ගසන්ට සෙනග කතා කොළෝය. නමුත් දාවිද් තමාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ තුල ශක්තිය උපදවා ගත්තේය. ඒ වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණාව දක්වනසේක. උන්වහන්සේ අපගේ උදාසෙන් තමන්ගේ මුළු කුරුස ගසෙරි තමන්ගේ එළේ වගුරුවා මිනිසුන්ව අපින් බේරාගත්තේය. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ස්වාමීන් වහන්සේ අපට සලස්මක් ලෑස්ති කර දුන්සේක. උන්වහන්සේ අපට උගන්වන දේවල් අපේ ජීවිතවලට අප එකතු කරගනිමු. හලෙලූයා හලෙලූයා හලෙලූයා. සුද්ධ වූ සුවිශේෂයේ නම් මෙසේය. මිනි නොමරව මිනි මරණ කවරෙක් නමුත් විනිශ්චයට සුදුසු සේකයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේද? සහෝදරයාට කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුසෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නමුත් මන්ත්‍රණ ස්වභාවයෙන් දඩුවම් ලබන්න සුදුසෙක් වන්නේය. තෝ ජාඩයයි කියන කවරෙක් නමුත් නිරාගින්නට සුදුසෙක් වන්නේය. එබැවින් නුඹේ පඬුර පූජාසනයේ ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහි වී නම් නුඹේ පඬුර පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමගී වී පසුව ඇවිත් නුඹේ පඬුර පුදවන්නේ. නුඹේ විරුද්ධකාරයා සමග පාරේ යන කල්හිම ඉක්මනින්ම ඔහු හා සමගී යන්නේ. නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයට භාර දෙන්නේය. විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාර දෙන්නේය. නුඹද හිරගේ දමනු ලබන්නේය. සැබෑවක් නුඹලාට කියමි, අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ කිසිසේත් එයින් පිට වී නොඑන්නේය. සුදෝ සුවිශේෂය නම් මෙසේය. දෙවියන් වහන්සේට මහිමය වේවා. සිල් දරාම අසුන් ගනිමු. ප්‍රියාදර සහෝදර සහෝදරීනි, අපි හැමෝම ඇතුළු වෙලා තියෙනවා අලුත් මාසයකට. අදට මම හිතන්නේ අගරදුගුරු පදවිය තුලින් මට අද පණිවිඩයක් කියන්නේ YouTube වල එහෙම දාලා දිනනවා පණිවිඩයක්. අදට දවස් 50ක් නත්තලට ලං වෙලා තිබෙන බව. එතකොට නත්තලට
ලෑස්ති වෙන ජනතාවක් හැටියට අපිට අලුත් මාසයක දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වා. මේ මාසය හඳුන්වනවා විශේෂ මාසයක් හැටියට. කතෝලික ජන වන්දනාව සමය තුල මෙතන මේ වර්ෂය තුල කතෝලික දින දර්ශනයට අනුව නොවැම්බර් 1 වෙනිදා සියලු සාන්තුවර දිනය ලෙස නම් කරලා තියෙනවා. All Saints Day කියලා. ඊට පස්සේ නොවැම්බර් 2 වෙනිදා නම් කරලා තියෙනවා මනුන්ගේ දිනය කියලා. නොවැම්බර් 1 වෙනිදා සියලු සාන්තුවරුන්ගේ දිනය. නොවැම්බර් 2 වෙනිදා මලුන්ගේ දිනය. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙනවා එක එක මංගල්‍යයන් වලට. ඒ වගේම දින වලට. හැබැයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඊට වඩා විශේෂ දවසක් තමයි මේ මලවුන්ගේ දිනය කියලා කියන්නේ. අපෙන් වෙන් වෙච්ච ආදරණීයන්, ඔබේ පවුලේ අය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, සමහරුන්ගේ දෙමව්පියන් වෙන්න පුළුවන්. හැම කෙනෙක්ගෙම මරුණු අයව සිහිපත් කරන දවස. ඒ වගේම එදාට අපිට බලා ගන්න පුළුවන් තමන්ගේ ආදරණීයන් සොයාගෙන උන් යනවා සොහොන් ගෙවල් වලට. ගිහලා උන් වල්ලපු ස්ථානයේදී මල් පුදලා සමහරුන් ඉටිබන්දම් පතු කරලා තමන්ගේ ගෞරවය ස්තුතිය උන්ට පුද කරනවා. දැන් මේ කාරණය ගැන බැලුවොත් අපිට සිහිවන එකම දේ තමයි යේසුස් වහන්සේලා කුරුසිපත් වෙලා කිරේනියේ සීමෝන් පොතිපර් ජෝසප්ගේ උපකාරය උදව් මතින් ගල්ලෙන තුල තැන්පත් කරා. ඒ වගේම පසුදින උදෑසනම මරියා මග්දලේනා මොකද කරන්නේ? මරියා මග්දලේනා සතවන් කාන්තාවන් දෙපිරිසක් රැගෙන දේ පාන්දරම කියන්නේ ඉරුදා වෙන්න කලින්ම සුන්දදුම් රැගෙන යේසුස් වහන්සේගේ සොහොනට ආවා. දැන් මේ සිද්ධිය ගැන මතක් කරොත් තමයි අපිට මරුන්ගේ දවසේ තියෙන ගතිය ගන්න පුළුවන් වෙන්නේ. සුදේව් පාවුල් තුමා මතෙව් වරුන්ට ලියනවා මතෙව් තුමාගේ පොතේ 5 වන පරිච්ඡේදයේ 26 වන පදේ කියනවා සැබෑවක් නුඹට කියවි අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ කිසිවෙක් එයින් පිටවි නොයන්නේ. ඒ වගේම 25 වෙනි පරිච්ඡේදයේ කියනවා අවිත් මේ පඳුර පුදපන්න නුඹේ විරුද්ධකාරයා සමග පාරේ යන කල්හිම ඉක්මනින්ම වූවා සමගි වයන්නේ. නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයට බාර දෙන්නේ, විනිශ්චයකාරයා නුඹ සේවකයාට බාර දෙන්නේ. මේ පද දෙක බැලුවම තේරෙනවා අපිට කවදා හරි මිනිස්සෙක් මෙලොව හැරලා මිය යන්නට ඕනේ. එහෙම තමයි දෙවිදුන් සලස්ම හදලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කැමති දවසට තමයි තමන්ගේ ස්වරූපයන්ව මවපු මිනිසයාව නැවත උන්වහන්සේ ගාවට ගන්නේ. මේ කාරණය බලලා ගැලුවොත් 25 වෙනි පරිච්ඡේදයේ කියනවා එතකන් නුඹ හොඳ කරන්න, නුඹේ විරුද්ධකාරයාට නුඹේ පඳුර ඔප්පු කරන්න,
නුඹේ පඬුර ඔප්පු කරන්නාට නුඹේ විරුද්ධකාරයා සමග එකතු වන්න. විරුද්ධකාරයා කියන සමගිකාරයා. කියන්නේ පෞල්තුමා කියනවා තමන්ට පීඩා කරන්නන්ට පවා ප්‍රේම කරන්න. තමන්ට ගරු කරන්නේ නැති අයට ප්‍රේම කරන්න. ඔවුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා, වෛර කරන්න එපා කියලා. පෞල්තුමා පෞසු විතරක් නෙමෙයි සිදු මතේ උපතේ සුභාරංචි පොත්වල කියනවා මේ මරණය පිළිබඳව. මරණය හැමෝටම පොදුයි, මරණය හැමෝටම සදාකාලිකයි. හැබැයි ජේසුස් වහන්සේ පවා අපිට ප්‍රකාශ කරලා තිබෙන්නේ මරණයට බිය නොවන්න. ලෝකේ කවුරු වුණත් ඇති මරණයට බය කටිය. සියයක්ම බාන්නේ මරණයට බයයි. ඒක ලෙඩ එනවා, රෝග එනවා. ඒ රෝග තුලින් මිනිසයන් මැරෙනවා. යේසුස් වහන්සේගේ විවස්ථාව තුල තියෙන්නේ නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නේද පරිසවරුන්ගේ ධර්මිෂ්ඨකමට වැටි නොවිනම් නුඹලා කිසිසේ ස්වර්ග රාජ්‍යයට නොවන්නේ කියලා. ස්වර්ග රාජ්‍යයට යා යුත්තේ හොඳ නරක අවබෝධ කර ගැනීමේ අන්න යාදා මේ වාගේ කතාව තුලින් තමයි අපිට වැටෙන්නේ. දැන් මේ කාරණේ ගැන බැලුවොත් අපිට හොඳටම මරණය ගැන හිතන්න පුළුවන් නම් ඒකට හොඳම උදාහරණයක් තමයි ආදාම් හායවාගේ කතාව. අර ලෝකයේ මැවීමේ මුල් දවසේදී යේසුස් වහන්සේ තමන්ගේ ස්වරූපේ ආදාම් ඒවා මවලා අර ආදාම් ඒවා එළියට පන්නන කම්ම වෙච්ච අර සිද්ධිය ගැන අපි හොඳට කල්පනා කරලා ඒ කතාවේ ගැඹුර, ඒ කතාවේ අර්ථය ගැන ඔයලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ මරණය අපිට අයිති වෙන්නේ කොහොමද කියලා. ලුක්තුමා කියනවා හොඳ කතාවක්. තමයි සදාකාල ජීවන ලබා ගන්න අන්ද. යාපත් සමානතයාගේ අන්ද. ඒකේ කියනවා 28 වෙනි හා 29 වෙනි පදවල දාවන පරිච්ඡේදයේ 28 සහ 29 වෙනි පදවල කියන ලුක්පතේ උන්වහන්සේ නුඹ උත්තර දුන්නා හරි එසේ කරපන්න විට නුඹ ජීවත්ව යන්නේ අයුරු කීසේක නමුත් ඔවුන් මියස්වෙන්ට කැමැතිව මාගේ අසල්වැසියා කවුදයි යේසුස් වහන්සේගෙන් ඇසුවේය. අපි කාගෙන් උනත් අහන්නේ ඉදිරියට වෙන ප්‍රශ්න තුල අපි අහන්නේ මාගේ සමාරිතයා කවුද? ඔබේ සමාරිතයා යේසුස් වහන්සේ. මගේ සමාරිතයා යේසුස් වහන්සේ. ප්‍රියාදර සහෝදර සහෝදරිනි උත්තරයක් හොයාගන්න අපි ඒ උත්තරය හොයලා තමයි ඒ උත්තරය අපි හොයාගන්න ඕනේ ප්‍රශ්නයක් සඳහා. හැබැයි යේසුස් අපිට මේ ප්‍රශ්නට උත්තරය හොයලා දෙනවා. ඉන්නා විශේෂයෙන්ම මරණයේ මාසය තුළ මම කියන්නේ ස්වාමීන්ට ස්තුති දෙමු ඔබේ මගේ ජීවිතය මට දුන්නාට මට ජීවනය දුන්නාට වහන්සේට ස්තුති. ඒ ඉඳා මින් ඉදිරියේදී මම ඔබව විශ්වාස කරමි. Mercy of the Jesus දේව දයාව තුළ තියෙන්නේ මොකද්ද? අන්නේ පිළිතුර ගියේ මොකද්ද? පිළිතුර ජේසුනි මම ඔබ වහන්සේව විශ්වාස කරමි. දයාව Fautisna Polante Fautisna Mutumia Distance ප්‍රකාශ වෙලා කියනවා දයාව සඳහා මගේ රූපයක් අඳින්න ඇඳලා ඒක යටින් දාන්න ජේසුනි මම ඔබ විශ්වාස කරමි කියලා. අන්න ඒ ජේසු තමයි අද ඔබේ මගේ ජීවිතේ සඵලවත් කිරීමට දායක වන්නේ. ප්‍රියාදර සහෝදර සහෝදරියනි විශේෂයෙන්ම වහන්සේට පසුතැවිලි වෙන සුදු දෙමින් මේ දිව්‍ය පූජාවේ වෙලාවේදී අපි උන්වහන්සේ තවදුරටත් ස්තුති කරමු, ප්‍රශංසා කරමු, මඟ පෙන්වමු.
විශේෂයෙන්ම මාළුන්ගේ මාසයේ තුල ස්ථීර ප්‍රේමය වටහාගෙන උන්වහන්සේට අනිත් අයව සුභාරංචි පත් කරමින් සුභාරංචි අසමින් සුභාරංචි පතුරමින් විශේෂයෙන්ම දූත සේවාව කිරීමේ ඉන්න පූජකවරුන්ට යාඥා කරමින් යාඥාම ජීවිතය ගත කරමින් ඉදිරියට ගමන් කරමු. සේකරන්නට ස්වාමීන් වහන්සේ බසිල දිනන් විදුවේ පූජාවේදී ආශිර්වාද කරන සේක්වා. ආමේන්. ස්වාමීන් වහන්සේ දයා කරුණාවෙන් මේ පරිසුද්ධයාගේ සිලස සහභාගී වීමට අපගේ දාසයන් සූදානම් කළෙමු නේ. තවදමයාගේ තුල පිළිබු අපගේ ජීවිත දෝදයම කිරීමට අපේ ගැන්ව මැනේද. මේක අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් සාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ සවමනසේක්වා අපගේ සිච්චු කරන ස්වාමීන්ට ස්තුති කරමු. योग्य हाजुवन्ने पार्षद प्यारणी सदा तर्क देवी स्वामिनी अब वहन सेठ स्तुति करमो उत्साह में स्वर्ग राज्य महिमे में से वर्णना सुशुद्ध सुरसेना बले देवियान महान से विशुद्ध आसर बोलवत यज्ञ देवा पाने करना महिमेन प्रीति बेव उत्कृष्ट मंडलियों सन्ना संविधान महासे के नाम इन वडिल्तमानो भाग्यवंत उत्कृष्ट मंडले सन्ना संविधान में गुरु भद्रपात संग सभा श्री पत्कल में दात्रोलियो ने विद्या विष्णु रानंद अपने के उगन दीपानंद सेलुरद गुरुतुमल्लाद सायगरद गुरुतुमल्लाद सकल पूजक पूजा प्रसाद वरुंदे शेष कविन दयावे समगीन परिपूर्णवन्नट सलसुवगन निरविसिलुवान सेदकनवागत मैं पौलला मिसुलदिरा सिबत कलबने तदने मरुंगी मासे तुलो ताने समग सदपुनु अपगे सहोदर सहोदरियान वासिके विश्वासे तुलो सदपुनु अपगे आने कायवरुंदे ताने कलमने बाकी वाद्यम माथावान मरे नीचे खान्य मरे नियदे उतमांगे उत शुद्ध जुसे मुनिदुंदे सेलो शुद्ध वरयान हा सांतु वरयान Pasanduran thoni mudwan se vasmudwan sirudran sala jeevane lamune bedis abadawaram dune mane स्वर्गे बरसिरने प्यारे वහන්සේ के श्री नाम आराधित वेवा वහන්සේ के राज्य बनेवा वහන්සේ की कमत स्वर्गे में कोण विदेश वेवा අපගේ දිනදා භෝජනදා ප්‍රදානය කළ මනවා අපට වරද කරනාගේ වැරදි අපමා කරන්න ආත්මන අපේ වැරදිද අපට කමා කළ නැනව ආභවසවට සොයි මඩා බැනිදෝදී ආයාපදින අප මුදා ගත මැනව ජේසු කාලය අප සාමෙදරවෙන්ද නැවතාද සිටමු වහන්සේගේ කරුණාව ලැබෙන ඉතුරින් පවින් මිදී අපගේ ගරුම් කාර්යාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ලබන පැමිණීමේ වාග්යන අපි වෙසින්නේමු अपने सादरा जल बड़ा सदा वासे के सामे संगत वामी मागे सामे बड़देवी मागे शांति बड़देवी स्वर्गीय स्वामी नाथुर बदाल जेसुस कित स्वामिनी अब वहां से अपे पापे रुतक उपके सभा वे विश्वास एक सरपा उपके केमंत भारदे सभा बड़ सामे समगी दाने के अब वहां से सदा तुम व्यवस्था से कर काम करने से Jesus Kristus से सदा करने का सामे और समगे बनसे वा एक रंग सामे पतो बड़ सामे वेवा लवे पावहरण देव बैठ बहुत गया नहीं लवे पावहरण देव बैठ बहुत गया ना पर करुणा करे मैंने बे लवे पावहरण देव बैठ बहुत गया ना पर करुणा करे मैंने बे लवे पावहरण देव बैठ बहुत गया नहीं अपने सामे तुने मैंने बे यादर सादर सौदरेनी
දිව්‍ය පූජාව අවසන් කරමින් තිරේනිස්න ගීතිකාව ගායනා කරමු. වේවා මා මාතාට නිත්‍ය ශාස්ත්‍ර වේකීම ඒ ගීතිකාව. आशीर्वाद करे आरक्षा करने से आमीन. ඔබ සැමටම ජේසු දෙයිතයි. සාමීන් ජීවත් වන්න.